ඇත්තටම කිව්වොත් ඩුබායි වල රියල් ස්ටේට් පටන් ගද්දි මම දැනන් හිටියේ නෑ මොනවද ඔෆ් ප්ලෑන් කියන්නේ. ඊට පස්සේ සෙකන්ඩරි කියන්නේ මොනවද මේ වගේ දේවල් කිසිම දෙයක් දැනන් හිටියේ නෑ. අමුතු වචන. Hi everyone. ඉතින් මගේ නම පෘථිවි. මම රියල් ස්ටේට් වලට ජොයින් වුණේ මේ ළඟදී. ඉතින් මේ channel එකෙන් මම ඔයාලට කියන්නම් මේකේ කියන්නේ ඩුබායි වල රියැලිටි එක රියල් ස්ටේට් වල තියෙන ඊට පස්සේ ටිප්ස් සහ මගේ ජර්නි එකේ මම කරන මිස්ටේක්ස් හරි වැඩ ඒ හැම දෙයක් ගැනම මම ඔයගොල්ලන්ට මේ channel එකෙන් පෙන්නන්නම්. ඉතින් මගේ රියල් ජර්නි එක ගැන තමයි මේ channel එකේ වැඩිපුරම තියෙන්නේ. ඉතින් ෆස්ට් මන්ත් එකේ වැඩිපුරම තිබුණේ ට්‍රේනින්ග්ස් වල තිබුණ සාමාන්‍ය මාසයක් විතරම වැඩිපුරම එක දේවල් ගැන ට්‍රේන් කරා. ඉතින් දැනගෙන හිටියේ නැති ඒවා ඔෆ් ප්ලෑන් සෙකන්ඩරි වගේ වචන තිබුණා. ඉතින් ඒත් එක්කම ඊට පස්සේ මෝගේජ් ගැන ආරෝම ඉගෙන ගත්තා. ඊට පස්සේ ඩෙවලොපර්ස්ලාගේ බිස්නස් වලට ගියා. ඩෙවලොපර්ස්ලා අපේ කම්පැනි එකට ආවා. ඉතින් ඒ හැම දෙයකින්ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් වෙලාවට මාකට් එකේ එක තැන්වල තියෙන ලොකේෂන් එක අනුව තියෙන ප්‍රයිසස් ඒ දේවල් ගැන තමයි වැඩිපුරම ඉගෙන ගත්තේ. මොකද මම වැඩ කරන්නේ ඔෆ් ප්ලෑන්. එතකොට මම දැනගන්න ඕන කම්පිටිෂන් එක තියෙනකද මොනවද අලුතෙන් එන ප්‍රොජෙක්ට්ස් ඒ වගේ දේවල් ගැන තමයි වැඩිපුරම ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් guys training එක වෙලා ගොඩක් useful වුණා. ඒ වගේම තමයි classroom එකකට වඩා ඉගෙන ගන්න පුළුවන් වැඩිපුරම developers gallery එකට ගියාට පස්සේ. ඉතින් මේ වගේ ගොඩක් ලා developers ලගේ office වලට ගියාම galleries වලට ගියාම අපිට හම්බෙනවා ඒගොල්ලන්ගේ briefings. ඉතින් මේ briefings වලින් ගන්න තියෙන දේවල් ගොඩක් වැඩි. මොකද සාමාන්‍යයෙන් classroom එක ඇතුලේ ඉගෙන ගන්න දේවල් වලට වඩා මෙහෙම live site එකකට ආවට පස්සේ ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. හේතුව එකක් ඔයා ඇත්තටම කියන්නේ එතන සයිට් එක දකිනවා එන පාරවල් වටපිටාව කොහොමද අනිත් තැන්වල අනිත් රෙසිඩෙන්සිස් කොහොමද කමියුනිටි එක කොහොමද ඔෆ් ප්ලෑන් කරද්දී ගොඩක්ම වටින්නේ ඔයගොල්ලන්ට ප්‍රොජෙක්ට් වලට යන්න පුළුවන් නම්. Second project, the construction, you could show to your client that there will be no delays. This is the construction. I mean, then it's impossible to do delays. I mean, come on, he built for sure, but he did not make it. Okay, so this is the Heaven 2. අනිත් දේ තමයි පාරවල් ගැන කතා කරද්දී රෝඩ්ස් ගැන කතා කරද්දී මේන් රෝඩ්ස් කීපයක් තියෙනවා. ඉතින් ඒ රෝඩ්ස් ටික ගැන කතා කරොත් අපි සාමාන්‍යයෙන් සික්සයිඩ් රෝඩ් එක ඔල්සුකීම් ඊට පස්සේ එමිරේට්ස් අල්ඛායිල් ගේට් ඒ වගේ පාරවල් ගැන ගොඩක් වෙලාවට කතා කරනවා. ඉතින් ඒක ගැන දැනගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි අපි මේ වගේ සයිට් එකකට එන එක. ඉතින් මේ වගේ තැන් වලට ආවට පස්සේ හරිම ලේසි පාරවල් සහ කනෙක්ටිවිටි එක ගැන දැනගන්න. Guys, this is how my Pento villa will be looking like. So nice. This sounds so juicy. Oh, really, Jordan? ඉතින් ඔන්න හම්බුණා අපිට කියොස්ක් එකක් මීරා ඩෙවලොපර්ස් ලාගෙන් තමයි මේක හම්බෙන්නේ. ඉතින් WTC එකේ ඩුබායි WTC එකේ තමයි තියෙන්නේ. පළවෙනි වීක් එකේ ෂෙඩියුල් එක හම්බුණා. ඉතින් මම හිතුවේ මේ සතියේ එච්චර බිසි වෙන එකක් නැහැ කියලා. කියන විදිහට ඊළඟ සතියේ තියේවි මේක. ඉතින් ඩුබායි රියල් ස්ටේට් ගැන කතා කරොත් නෙට්වර්කින් තමයි අපිට වැඩිපුරම වැදගත් වෙන්නේ. ඒක දේවල් අපිට ඉගෙන ගන්න සහ අලුතෙන් දේවල් කරන්න පුළුවන් වෙයි සහ ඒ දේවල් තියෙයි. ඒත් ඔක්කොටම ඉස්සෙල්ලා මේ සතියේ දැන් අපි යනවා මීරා ඩෙවලොපර්ස් ලාගේ ට්‍රේනින් සෙෂන් එකක් තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා වැඩ ටික පටන් ගමු. මීරකේ මෙන්න ඉවරයි. ඒගොල්ලෝ අපිට දැන් ප්‍රොජෙක්ට්ස් කීපයක් ගැන කියලා දුන්නා. ගොඩක් දේවල් කියලා දුන්නා. ගොඩක් දේවල් දැනගත්තා. අපෝ මම ඒක ඔයගොල්ලෝට ෂෙයා කරන්නම්. ඔෆිස් එකට යනකම් මම ඉන්නේ. ජස්ට් එකෙත් මම වීඩියෝස්
දන්නම්. Sure, do you have anything to say about this meeting? Amazing. කියස්ක එකට කියස්ක එක හොඳයි හොඳ පොටේෂන් ක්ලයින්ට්ස්ලා කීප දෙනෙක්ම හම්බුණා ඉන්ටරෙස්ටඩ් ක්ලයින්ට්ස්ලා කීප දෙනෙක්ම හම්බුණා. ඉතින් හොඳයි බලමු අපි ලබන සතියේ දැන් තියෙනවා ඒකට යනවා. ඒ වගේම ලබන සතියේ තාපහුව වීඩියෝ කරගෙන එන්න. හැමෝටම සුබ දවසක්.